පාටකුරුල්ලෝ ටෙලිනාට්‍ය නරඹන ඔයාලව ටෙලිවිෂන් මගේ YouTube නාලිකාවට හුඟක් ආදරයෙන් පිළිගන්නවා. ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ මේ කතාවේ සෞන්දර්ය සිද්ධ වෙන්න තියෙන දෙයක් ගැන. කොහොම හරි නිම්නාවි ගෙදරින් එළියට බහැලා එන්නේ අම්මටයි අප්පච්චිටයි දෙන්නට බොරු කියලානේ. ඉතින් මේ වෙලාවේ නිම්නාවිට කරන්න වෙන කිසිම දෙයක් නැහැ කෙවින් බලනවා ඇරෙන්න. ඉතින් ඔන්න ඔය හේතුවත් එක්ක නිම්නාවි ගෙදරින් එළියට බහැලා ආවට පස්සේ හොස්පිටල් එකේදී තමයි ડોක්ටර් මුණ ගැහෙන්නේ. ඉතින් ડોක්ටර්ගෙන් විස්තර දැනගත්තාම නිම්නාවි දැනගන්නවා මේ හැම දෙයක්ම බොරු කියලා. ඇත්තටම නිම්නාවිගේ හිතේ ලොකු තරහක් තමයි මේ වෙද්දි තියෙන්නේ කෙවින් ගැන. මේ වෙලාවේ මේ වැරද්ද කරේ කෙවින් නොඋනට මේ හැම සම්බන්ධයේ ප්‍රශ්න දෙකොඩ ගහන්නේ කෙවින් වටානේ. ඒක නිසා තමයි කෙවින් ගැන තරහක් තියෙන්නේ. ඇත්තටම අංජන තමයි මේ දේවල් ඔක්කොම කරේ. අංජනට උමනාව තිබ්බේ මේ වෙලාවේ නිම්නාවි කෙවින් ගාව රඳව ගන්න මිසක් තවත් බොරුවක් කියලා මේ ප්‍රශ්නේ දුරදිග වැඩි කරගන්න නෙමෙයි. හැබැයි ඉතින් සිද්ධ වුණේ වෙනස් දෙයක්. ඉතින් ඔන්න කොහොම හරි යාළුවනේ නිම්නාවි යනවනේ කෙවින් ගාවට. කෙවින් ගාවට ගියාට පස්සේ අම්මත් එක්ක කතා කර කර ඉන්න කෙවින්ගේ ෆෝන් එකත් උදුරලා කෙවින් එක්ක රණ්ඩුත් වෙලා හොඳටම බැනගෙන තමයි නිම්නාවි එතනින් එළියට පහින්නේ. නිම්නාවි කියනවා ඒ කවමදාවත් ඔයත් එක්ක මං කතා බහ කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මේ සම්බන්ධය සදාටම නවත්තන විදියට තමයි නිම්නාවි මෙතෙන්දි කතා කරලා එළියට බහලා එන්නේ. ඉතින් මේ එළියට බහලා එද්දී අනිවාර්යයෙන්ම නිම්නාවිට මුණ ගැහෙන දෙන්නෙක් තමයි මංජිතයි මංජිතගේ යාළු ළමයා. ඉතින් මෙන්න මේ දෙන්න හම්බෙලා අනිවාර්යයෙන්ම නිම්නාවිට කියන්න ඉඩකඩ තියෙනවා මේ දේවල් හැම දෙයක්ම කරේ අංජන කෙවින් මේකට කිසිම සම්බන්ධයක් නැහැ කියලා. හැබැයි ඉතින් මේ වෙලාවේ නිම්නාවි ඔවුන් කියන දෙයක්වත් අහන්න පුළුවන් කමක නෙවෙයි ඉන්නේ. මොකද ඒ තරම් තරහෙන් තමයි නිම්නාවි මෙතනින් එළියට බහැලා යන්නේ. මොකද බොරු කරනවා ඉවරයක් නැති නිසා තමයි නිම්නාවිට මේ තරම් කේන්තියක්. අපිට මෙන්න මේ කොටස් ලබන සතිය බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම නිම්නාවි ගෙදරට ආවට පස්සේ තනියම මඩන දුක හිතන දේවල් ගැන ඒ හැම දෙයක්ම ලබන සතිය පුරාවටම අපිට බලා ගන්න පුළුවන් වෙනවා.